ඉතින් කොහොමද යාළුවනේ? අද තව මාළු අල්ලන්න. යාළුවේ සුපුරුදු තණ්හාව මේන්න මගේ යාළුවා. සුපුරුදු තණ්හාව නුවරට ආවේ. අදර මාළු ටිකක් ඇල්ලුවා. ඊට කලින් වීඩියෝ එකක් මම දැම්මම මාළු ටිකක් අහුන්නේ නැහැ කියලා. දැන් නම් ඉතින් අවුලක් නැහැ. මාළු ටිකක් අහුණා. කොහමද වගේ වැල පෙන්නන්න බෑ? විඩක් කරනවා. යා විඩක් කරනවා. අවුලක් නැහැ. ඉතින් අදර අපි මේ දියමටම බැහැලා ඉන්නේ. මේ පේනවනේ. සාමාන්‍යයෙන් දනිස් මට්ටම් ගාවට වගේ බැහැලා ඉන්නේ. ඔයාගේ පිට ගන්න. පිට යනවා යාළුවනේ පිට යනවා. මේකෙන් තමයි ඇල්ලුවේ. මේකෙන් පිට. ඕකෙන් තමයි ඇල්ලුවේ. නුවරවට ඇවිල්ලා ඉන්නේ. පොඩි වීඩියෝ එකක් ඉතින් කරන්න ඕන කියලා හිතුවා. මේකෙන් මාළු වලේ ගොඩට ගිහින් බෙන්නන ඕ. මහා ගොඩක් ඇල්ලුවේ නා විදින මාළු වලේ. ගොඩක් ඇල්ලුවා. එහෙනම් ගොඩට ගිහින් වෙලා සෙට් වෙමු. ගොඩ ඉන්නේ. පිට ගියාම ගොඩ අල්ලගෙන මේ ගොඩ අපි කට් කරගන්න. එහෙනම් යාළුවනේ අපි ගොඩට දැන් යනවා. ගොඩට ගිහින් වෙලා සෙට් වෙමු එතනින් ඈ. දැන් ගොඩට ආවා. අරුණන් තාම මාළු අල්ලනවා. මං ආවා මට හැම ටික ඉවරුණා. ඊට පස්සේ මම ගොඩට ආවා. දැන් ඉන්නකො මේ අල්ලපු මාළු ටික පෙන්නමු. එතන අල්ලපු මාළු ටික ඉන්නවා මේ මම පෙන්නන්නම්කෝ ඈ. ඉන්න අල්ලපු මාළු ටික අද. ඔය මේ ඔය අද අල්ලපු මාළු ටික තමයි ඔය ඉන්නේ. අද ඉතින් ටිකක් ඇල්ලුවා අවුලක් නැහැ. මේදි ගොන් අද ඔය පන පිටින් ආයේ ප්‍රෙස් බඩු ඉතින් ඈ. ඔය ඔය නේද අල්ලපු මාළු ටික තමයි ඔය අද ඔය ඉන්නේ. සාමාන්‍ය ටිකක් ඇල්ලුවා මාළු. කිලෝ මං හිතන විදිහට කිලෝ 10ක් විතර මේ මෙතන ඔරුවක් තියෙනවා. දැක්කා. මේකේ එදා මගේ වීඩියෝ වලට මම ඔය ඔරුව දාලා ඇති. අරුණන් තාම මාළු අල්ලනවා මෙතන මේ ඉන්නේ. එන්න. මේ ඉන්නේ මෙතන. මේ මෙතන ඔය ඉන්නේ. උඩ සාමාන්‍යයෙන් මාළු කිලෝ 1.5ක් විතර යාටත් අහු වුණා. පොඩි වීඩියෝ එකක් ඉතින් කරන්න හිතුනේ. වෙන්දට ඉතින් මේ වීඩියෝ එක මාළු අල්ලන්න කලින්ම වීඩියෝ කරනවා. අද ඉතින් පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. පොඩි එකක්. ඔය තියෙන්නේ. ඕන් අපි වෙන්දට අල්ලන්නේ මේ හරිය. ඔය මේ පේන වලේ තමයි අපි වෙන්දට අල්ලන්නේ. අපි මේ සැරේ වලේ අල්ලුවේ නෑ මේ ගියා දියමටම බැස්සා අපි. අර ඈතට කණුවක් පේන්නේ. මෙතන මේ පේන්නේ. ලයිට් කණුව. ඔය ලොකු කුල්නා වගේ. ඕන් ඔතෙන්ටම ගියා අල්ලන්න. කොහොම හරි වැස්සට සෙට් වෙලා අයියෝ එන විකාරයක් වුණා. ඔය ඉතින් අවුල නැහැ. ඉතින් අද ටිකක් කොහොම හරි අල්ලගත්තා. එහෙනම් වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ආය අලුත් වීඩියෝ එකකින් එන සෙට් වෙමු. මගේ යාළුවන්ට එහෙනම් ජයෙන් ජය.